සුරංගනාව වෙනවා. අයිබෝන් පිංචි සෙල්ලම් කරන්න ඇවිත් වගේ. අයිබෝන් ඔව් අපි සෙල්ලම් කරන්න ආවා. කොයි ඉතින් සෙල්ලම් කරන්නේ නැද්ද? ඉතින් බව්වයි පෙත්තයි මමයි විතරයිනේ. තව යාළුවෝ ටිකක් හිටියා නම් තමයි හොඳ. තව යාළුවෝ? එහෙනම් මං ඔයාලට අකුරු යාළුවෝ අඳුනලා දෙන්නද? අකුරු යාළුවෝ? අපි කැමති. කෝ මේ අකුරු යාළුවෝ? කොහෙද හැංගිලා ඉන්නේ? මේ ඉන්නේ. එන්න එළියට. ඔන්න දැන් පිංචිට යාළුවෝ ගොඩක් ඉන්නවා. අනේ සුරංගනාවි ඒත් අපි යාළුවගේ නම් දන්නේ නෑනේ. අපිට අකුරු යාළුවෝ අඳුන්වලා දෙන්නකෝ. ඉස්සර වෙලා සෙල්ලම් කරලා ඉන්නකෝ. ඊට පස්සේ මං අකුරු යාළුවෝ ඔක්කොම ඔයාලට අඳුන්වලා දෙන්නම්. එහෙම හොඳයි. අපි එහෙනම් සෙල්ලම් කරමු. ඉතින් මොකද අපි කරන්නේ සෙල්ලම? හැංගි මුත්තන්. හැංගි මුත්තන්. අපි එහෙනම් හැංගි මුත්තන් කරමු. ඒක හොඳයි. ඉතින් කවුද හොයන්නේ? ඔයාලා හැංගෙන්න මං හොයන්න. එහෙනම් මං ඇස් වහගන්නවා. මං ඇස් වහගන්නත් කලින් යාළුවෝ ටික නෑනේ. සුරංගනාවි කෝ අපේ අකුරු යාළුවෝ? කොයිද හැංගුනේ? ඒක තමයි එකපාරටම ඔක්කොම පැනලා ගියා. අපි හොයමු. අපි කොහොම හරි අකුරු යාළුවෝ ඔක්කොම ටික හොයාගනිමු. අන්න හරි අපි හොයමු. අපි කොහොම හරි අකුරු යාළුවෝ ඔක්කොම ටික හොයාගනිමු. හරි අපි මුලින්ම හොයමු අයන්න. අපේ මුල්ම අකුරු යාළුවනේ. අපි යාට අයන්න කියන්නේ ආදරයට. එයාගේ හරි නම පිංචි දන්නවද? තමයි සිංහල හෝඩියේ පළවෙනිම අකුර. ඒ නිසා අපි මුලින්ම හොයාගනිමු අයන්න. අයන්න මොන වගේද? ඉන්නකෝ මං ඇඳලා පෙන්නන්න. මෙන්න මෙහෙම. මේ තමයි ඔයාලගේ මුල්ම අකුරු යාළුවා. සිංහල හෝඩියේ පළවෙනිම අකුර. අයන්න. අනේ සුරංගනාවි ඒක චුට්ටක් ආයෙත් ඇඳලා පෙන්නන්නකෝ. ඉන්නකෝ එහෙනම් ආයෙමත් ඇඳලා පෙන්නන්න. මෙන්න මේ වගේ. අන්න මගේ නම හසලියනවා. ඒ මගේ නම. මන් තමයි මේ අයන්න කොහෙද හැංගිලා හිටියේ?
අයන්න ඉතින් ඔය කොහෙද යන්නේ? මේ ඉන්න අපි තැනකල්. අම්මා. කොහෙද මේ දුවන්නේ? අපි අම්මා අර බලන්න. අන්න අතන අලියා. අලියා අඹ ගහයට අන්නසි කනවා. අනේ අම්මා අපිත් යන්නද අඹ ගහ යටට? අලියා අන්නසි කන හැටි බලන්න. හා හොඳයි. ඒත් පරිස්සමින්. හරි අපි පරිස්සමෙ. අනේ අර අලියා අන්නසි කන හැටි. සුරංගනාවි මේ බලන්න අලියා අන්නසි කන හැටි. ඔව් මම දැක්කා. පිංචි දන්නවද අලියා කියන වචනේ පටන් ගන්නෙ අයන්නෙන්. මේ බලන්න. අලියා. එත්ත තමයි. ඒ විතරක් නෙමෙයි. අයන්නෙන් පටන් ගන්න වචන තව ගොඩක් තියෙනවා. අන්නසි. අම්ම. ඇයි අම්මා? ඔව්. අම්මා. පිංචිට දැන් හොඳට තේරෙනවා. ඔයා මම ලියන්න දන්නවද? ලියන්න. මට පුළුවන්. මම ලියලා පෙන්නන්නද? පොඩි රවුමක් අඳිනවා. ඉස්සරහට ඇදෙනවා. පිටිපස්සට ටිකක් ඇවිත් අඩ රවුමක් අඳිනවා. තව පහළට ඇදෙනවා. උඩට ඉරක් ගන්නවා. ලස්සන පොඩි ගැටයක්ද මං අයන්න ලියනවා. පොඩි රවුමක් අඳිනවා. ඉස්සරහට ඇදෙනවා. පිටිපස්සට ටිකක් ඇවිත් අඩ රවුමක් අඳිනවා. තව පහළට ඇදෙනවා. උඩට ඉරක් ගන්නවා. ලස්සන පොඩි ගැටයක්ද මං අයන්න ලියනවා. අයන්න ලියන්න දන්නවා මං. 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 අප්පේ මේ තමයි ඔයාලගේ දෙවෙනි අකුර යාළුවා. සිංහල හෝඩියේ දෙවෙනි අකුර අයන්නට ඇලපිල්ලක් දැම්මම තමයි හැදෙන්නේ. ආච්චි මට ආදරෙයි. මමත් ආච්චිට ආදරෙයි. ආච්චි මට අප්ප ගෙනල්ලා. ආච්චි හැදෙන අප්ප කන්න මං ආසයි. අප්ප. ආච්චි. අප්ප. ආච්චි.
මන් දන්නවා ලියන්න. මම ඉර පෙන්නන්නද? ඔන්න මම ලියනවා. අයන්නට ඇලපිල්ලක් දැම්මම ආයන්න. අයන්නට ඇලපිල්ලක් දැම්මම හැදෙන්නේ ආයන්න. මේ මොකද්ද? ඇපල් ගෙඩියක්. මේ තමයි ඔයාලගේ ඊළඟ අකුර යාළුවා. ඈ. සිංහල හෝඩියේ තුන්වෙනි අකුර ඈ. අයන්නට කෙටි ඇද පිල්ලක් දැම්මම තමයි ඈ හැදෙන්නේ. ඒ මගේ නම. මං තමයි ඇපල් ඇස් අරගෙන ඇපල් ඇඳ උඩ ඇති ඇපල් නටයි ඇපල් ඇම්බරෙල්ලා ඇඹුල් ඇම්බරෙල්ලා ඇපල් වලට වඩා ඇඹුල්. ඇඹුල් තමයි. ඇඹරැල්ල ඇපල් වලට වඩා ඇඹුල්. ඇඹුල් ලියන්නේ කොහොමද? ඊට කලින් ඇත්තටම ලියන්නේ කොහොමද? මේ තමයි ඔයාලගේ ඊළඟ අකුර යාළුවා ඈ. සිංහල හෝඩියේ 4 වෙනි අකුර ඈ. අයන්නට දික් ඇද පිල්ලක් එකතු වුණාම තමයි ඈ හැදෙන්නේ. අයන්නට පිල්ලම් එකතු වුණාම අකුර යාළුවෝ 4 දෙනෙක් හැදෙනවනේ. ආ ඈ ඈ. එයාලගේ 4 වෙනිය තමයි මේ ඈ. මං තමයි මේ මං හදේ එයා ඈතට යනවා ඇනු ඇර ඈතට යනවා. එයා ඈතට යනවා ඇනු මැර ඈතට යනවා. අයන්නටම දික්කද පිල්ලක් දැම්මම ඒ තමයි ඇයන්නතාවගේ දික්කද පිල්ලයි වැඩි. අයන්නටම දික්කද පිල්ලක් දැම්මම ඒ තමයි. අන්න අකුරු ඔක්කොම අහස. ආ
මේ තමයි ඔයාලගේ ඊළඟ අකුරු යාළුවා ඉ. ඉ අකුරෙන් තමයි ඉර ලියන්නේ. මොකද්ද සද්දේ? ඉත පුංචා. ඇයි මේ? ඇයි බඩගිනිද? ඇයි මොකද උනේ? අපේ අයියා ඉදලත් තරම් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා ඉක්මනට ඉන්දියාප ගෑවා. ඊට පස්සේ ඉඳන් ඊ කියනවා. අනේ ඉත පුංචා පව්. අපි දැන් මොකද කරන්නේ? මේ ඉබි පැංචනේ. මම හොඳටම බය වුණා. හරි. අපේ අයියට සනීපයි. ඇත්ත තමයි. මට එක සනීපයි. හොඳ වෙලාවට තමයි මම බය වුණේ. බය වුණාමයි, හයියෙන් hina වුණාමයි එක සනීප වෙනවලු. ඉබ්බා ඉතේවා ඉස්කෝලේ ඉදල ඉන්දියාප ඉර මම්මා ඉක්කා. මේ තමයි ඔයාලගේ ඊළඟ අකුරු යාළුවා ඊ. අනේ ඇයි අඬන්නේ? දැන් හරිනේ. බොහොම ස්තුතියි. මෙන්න දුවනවා. ඊට පස්සේ බලමු කාටද මතක කියලා. මගේ නම අලියා. මගේ නම අප. මගේ නම ඇපල්. මගේ නම ඇයා. මගේ නම ඉබ්බා. මගේ නම ඉරි. ඔන්න මන් දැන් පිංචිට තව යාළුවෙක් හඳුන්වලා දෙනවා. ඒ තමයි කෝ මේ උයන්න හැංගිලාද? ආමී ඉන්නේ. කොහෙද හිටියේ? මං හිටියේ උපුල් මාමලාගේ ගෙදර. උපුල් මාමාද උදෙන්ම නැගිට්ටා. උදැල්ල අරගෙන කුඹුරට ගියා. උස උණ ගහ යට උදැල්ල තිබ්බා. ඈත ඉඳලා ආපු උකුස්සා උදැල්ල උඩ වැහුවා. දඩාස්
උදැල්ල පෙරළුණා. උකුස්ස හොඳටම බය වෙලා උඩට ඉගිලුණා. ඊට පස්සේ නම් ආයෙත් උකුස්සාවේ නෑ. උකුස්සාවේ නැද්ද? නෑ උකුස්සාවේ නෑ. උයන්නක් එනවා. නෑ උයන්න වගේමයි. ඒත් උයන්න නෙවෙයි. අන්න වැටුණා. මඩ ගොඩට වැටුණා. මේ තමයි ඌ. උයන්නට ගයිනු කිත්තක් එකතු වුණාම තමයි ඌ හැදෙන්නේ. කවුද කෑ ගහන්නේ? අර පැත්තෙන් තමයි ඇහෙන්නේ. අපි ගිහින් බලමුද? බලමු. අනේ අර උරුපෙට්ටගේ කකුල කොටුවක් ගන්නලා. උරුපෙට්ටට හොඳටම රෙදිලා. උරුපෙට්ටිය ඌයි කියනවා. උරුතට උරුපෙට්ටගේ කකුල කටුව ගන්න හදනවා. උරුපෙට්ටිය කෑ ගහනවා. හරි උරුපෙට්ටිය කටුව ගත්තා. අන්න උරුපෙට්ටිය දුවනවා. අපි දුවමු පස්සෙන්. දුවමු. උයි උරුපෙට්ටිය අඬනවා. උයි ලියන්න අපි දන්නවා. උරුපෙට්ටිය ලියන අකුරේ උයන්න ලියලා දාන්නවා. ගයිනු කිත්ත උයන්නකට ගයිනු කිත්ත එකතු වුණාම ඒකට අපි කියන නමයි උයන්න. අන්න පෙත්ත මොකද්ද අරගෙන එනවා? මොකද්ද? ඒ අකුරු යාළුවෙක් නේද? මේ තමයි ඔයාලගේ ඊළඟ අකුර යාළුවා. මේ තමයි එක එළදෙන. එක එළුවා. එක පිට්ටනියකට ආවා. එතන හරි හොඳයි. එළදෙනටයි එළුවටයි හිතුණා. මේ පිට්ටනිය මගේ එළදෙන කිව්වා. නෑ මේ පිට්ටනිය මගේ එළුවත් කිව්වා. නෑ මගේ එළුවයි එළදෙනයි එකට එක කිව්වා. දෙන්න හොඳටම රණ්ඩු වුණා. එළුවටයි එළදෙනටයි හොඳටම මහන්සි. එක දෙයකට රණ්ඩු වෙන්න හොඳ නෑ. එළුවටයි එළදෙනටයි දෙන්නටම හිතුණා. මේ පිට්ටනිය අපි දෙන්නගෙමයි එළදෙන කිව්වා. මේක අපි දෙන්නගෙමයි. අපි දෙන්න මේ පිට්ටනිය එකට ඉඳිමු එළුවත් කිව්වා.
ඊට පස්සේ එළදෙනයි එළුවයි එක පිට්ටනියේ සතුටින් එකට හිටියා. දැන් ඔයාලා යන්න දන්නවද? දන්නවා. එතකොට යන්න. ඒ කවුද? යන්නට උස්පිල්ලක් දැම්මම තමයි යන්න. යන්නට උස්පිල්ලක්? අනේ ඇඳලා පෙන්නන්නකෝ අපට. ඔන්න එහෙනම් මං ඇඳලා පෙන්නන්න. මේ තමයි මේ තමයි උස්පිල්ල. යන්නට උස්පිල්ල දැම්මම යන්න. අනේ ආයි සරයක් ඇඳලා පෙන්නන්නකෝ. ඔන්න මං ආයි අඳිනවා. යන්නට උස්පිල්ලක් දැම්මම තමයි හැදෙන්නේ. දැන් අපි දන්නවා. යන්නට උස්පිල්ලක් දැම්මම තමයි අන්නේ ඒතින් සද්දයක් කරන පොට්ටේම කෝරුවල වෙලා. බය වෙන්න එපා. අන්න එළිය ළඟ. මේ පියාඹන පිරිසක් නේද? අනේ මට බය වෙන්න එපා. ඕම මෙන්න. බය වෙන්න එපා. අනේ එහෙනම් අරගෙන ගියා. අනේ යන්න. දැම්ම ඒ දණ්ඩ උඩට. ඒ දණ්ඩ උඩට දාලා ගියා. අපි දුවමු. අපි දුවලා ගිහින් යන්න බේරගමු. මට බයයි. යන්න මේ පැත්තට. එන්න බෑ. ඒ දෙන්නේ වටේ මාව. යන්නේ දණ්ඩට බයයිද? බයයි. ඉන්න. අපි හිමින් ඇවිල්ලා යන්න අරගෙන යන්න. එහා පැත්තට. හිමින් පරිස්සමෙන්. ඒ දණ්ඩේ යන්නේ පරිස්සමින්. හරි. තව ටිකයි. අයියෝ කම වතුරේ. එයන්නේ නගින්න උඩට. හරි. ඇතියන්තන් යන්න බේරුණා. දැන් හරි යන්න බේරුණා. මට හරි මහන්සි. වාඩි වෙන්න තැනක් තිබුණා නම්. අන්න උන්චිල්ලාවක්. තිල්ල මලේ. පිංචිට උන්චිල්ලාවක් හම්බ වෙලා වගේ. ඔව් අපි උන්චිලි පදිනවා සුරංගනාවි. පිංචි දන්නවද උන්චිල්ලාව පටන් ගන්නෙ ඔයන්නේ. ඔයාලගේ ඊළඟ අකුරේ යාළුවා තමයි කොහොමද දන්නවද ලියන්නේ? මෙන්න මේ වගේ. මේක තමයි මං ආයිත් ඇඳලා පෙන්නන්නම්. මේ තමයි මං හිතන්නේ අර අත්තන තොටුපොළ ළඟ ඔට්ටු වෙන්නේද? අර ඔරුවට නගින්න හදන්නේ. ඔටුව ඔරුවට නගින්න යන්නේ. ඔටුන්න ඔළුවේ දාගෙන ඔටුව ඔරුවට නගිනවා. ඒ පස්සෙන් ඔය යන්නත් ඔරුවට නගිනවා. ඔන්න ඔරුව පැද්දෙනවා. ඔටුව උර වෙනවා.
ඔයන්න ඔයා ඔහොමම ඉන්න. දඟලන්න එපා. උටුවට කේන්ති අයත දන්නේ නේ. ඔන්න ඔටුව ඔළුව හොලවෙනවා. ඔන්න ඔරුව පෙරලෙනවා. ඔන්න පෙරලෙනවා. ඔට්ටුවයි ඔයන්න යන්තම් ගොඩට ආවා. ඔන්න ඔටුව හින්දා වෙනවා. ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔටුව ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔ ඔරුව ඔටුන්න ඔන්චිල්ලා ඔයන්න දැන් ලියන්න උන්න ඔහොම ලියන්න ඔයගොල්ලොත් ලියන්න ඔන්න ඔය වගේ ඔහොම බලා ලියන්න ඔන්න ඔය වගේ ඔයත් ඔහොම ලියන්න. මේ බලන්න ලොකුම ලොකු ඔලු මලක්. ඔලු මල විතරක් නෙමෙයි මේ තමයි ඔයාලගේ ඊළඟ අකුරු යාළුවා. ඔයන්නට උඩින් මේ වගේ උඩු පිල්ලක් දැම්මම තමයි හැදෙන්නේ. කොමේ ඔයන්න? ඇත්තට කොමේ ඔයන්න? කොහෙද හැංගිලා ඉන්නේ? ඔයන්න මම මේ ඕවිට ළඟ. ඔයන්න ඔවිට ළඟ මොකද කරන්නේ? ඕවිට ළඟ ඕලු මුවා. ඕලු මලක් හපනවා. ඕලු පොකුණේ ඕලු අක්කා ඉඳගෙන කෑ ගහනවා. ඕලු මුවා කලබල වී ඕලු මලම ගිලිනවා. ඕක මගේ ඕලු අක්කා කියනවා. ආචි අව ආචි ඇපල් ඇඳ උඩ නටන ඇපල් ඈයා ඇතට යනවා ඈයා ඉතව ඉක්ක ගහනවා ඉතවා ඊරි ඊතල වැදිලා අඬනවා උකුස්සා උදැල්ල උඩ වැහුවා ඌරු පෙටියා ඌයි කියා අඬනවා එළදෙන් උම්බෑ ඒ දණ්ඩක් උඩ යන්න ඔට්ටුවා ඔළුව වඩනවා ඔට්ටුවා ඔලු මල ඔලු අක්කගෙද ඔලු මල ඔක්කොම දන්නවා මං. අන්න අස්සයක් රැකැදිලා මල්වල. ඔව් ඒ තමයි කා. ඔයාලගේ සිංහල හොඩි ඊළඟ අකුර කා. ඊළඟ අකුර කා? ඔව් ඊළඟ අකුර කා. කයන්න එන්න එළියට.
කයන්න. එක දවසක් කළු කපුටෙක් කන්ද උඩින් ආවා. වතුර ටිකක් බොන්න හිතන් කල ගෙඩියක් සෙව්වා. කලය වටේ කබර ගොයෙක් නිදි කිර කිර උන්නා. කපුට දැකලා කබර ගොයා බයේ පැනලා දිව්වා. ඊට පස්සේ ටිකිරිලියා කලය ළඟට ආවා. කලය අරන් ලිඳ දිහාට කලබලයෙන් දිව්වා. කකුල පැටලිලා ටිකිරි ලින් පඩියේ වැටුණා. කකුළු හාමි කට ඇරගෙන බයේ ලිඳට පැන්නා. කා 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 කතුර කා කකුල කා කලිසම කා 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 කකුලුවා කා කජුකා කනකා කා කට කා 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 කන්ද කා කලය කා කපුටා කකකකක කළු කපුටා කකකකක කකුලුවමං කකකකක කලය මමයි කකකකකකක ලිව්වාමන් කකකකක කතුර අරන් කකකකක කපනවමන් කකකකක කයන්න දැන් කයන්න ලියන්න දන්නවමන්. සුරංගනාව අපට ඊළඟට අඳුන්වල දෙන්නේ කවුද? ඊළඟට ඉන්න බලන්න. අ ආ ඈ ඈ ඊ ඊ උ ඌ ඒ ඒ ඔ ඕ කා කා ඊළඟට ගා. සුරංගනාව අපි දැන් ගයන්න හොයාගන්න ඕන නේද? චුට්ටක් ඉන්න බලන්න. මේ නෙග්ගා ගහයට ගල උඩ ගංගා ඉන්නවා. ගල උඩ ගංගා ගස් ලබු කනවා. ගස් ලබු හැලිලා ගවුමේ ගෑවිලා බනීවි අම්මා ගංගා අඬනවා. ගංගා නැගිටලා ගඟට බහිනවා. ගවුමේ ගස් ලබු සෝද ගන්නවා. ගා 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 ගඟ ගා 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 ගල ගා 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 ගස් ගා ගා ගවුමේ ගස් ලබු ගා 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 හරි ලේසි ගා 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 මේ වගේ ගා 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 මට පුළුවන් ගා 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 ලියනවා මන්. ගා 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 ගඟ වගේ ගා 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 මට ලේසි ගා 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 මට පුළුවන් ගා 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 දන්නව දැන්. අන්න කුරුල්ල ජම්බු ගහක්. අනේ අපිට ජම්බු. මේ බලන්න හරිම ලස්සනයි. ජම්බු 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 ජර ජර බර ජම්බු 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 ගහේ ජම්බු 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 පැණි බේරෙන ජම්බු 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 රසම රසයි ජම්බු. මේ තමයි ඔයාලගේ ඊළඟ කුරියාලුවා ජා. මේ තමයි ජා. අර ජම්බු ලියන්නේ. ජම්බු 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 ජම්බු
ජයන්න ජම්බු ජජජජජ ජම්බුවගේ අපි ලියමු ජයන්නේ චරබර ගාලා ලියමු ජයන්නේ ජම්බු කකා දැන් ලියමු ජයන්නේ ජජජජ ලියමු ජයන්නේ ජයන්නේ ජරබර ජම්බුවගේ ජයන්න ජ ටක ටක ටයරය සටපට ගාගෙන වට පිට බල බල රටවට යනවා ටක ටක ගාගෙන ටයරය ඇවිදින් ටක්කර මේ වැදිලා ටන් ටන් ගෑවා මේ කවුද? එයා තමයි ටයන්න. ඔයාලගේ ඊළඟ අකුරු යාළුවා ට. ටයන්න ටයන්න ට. ටයන්න ටක ටක ට. ටයරේ ටයරේ ට. ට ට ට ට ට. ටයන්න ටයන්න ට. ටක 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 ට. ටයරේ ටයරේ ට. ට ට ට ට ට. tat 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 taireta tat 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 takaremata tat 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 taggala tayanna liyanwa taggala tatatata 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 අපි දුමු මෙන්න මෙතන ඩයන්න. කවුද? පිංචි මේ තමයි ඩා. ඔයාලගේ ඊළඟ අකුරු යාළුවා ඩා. ඉන්නකො මං ඇඳලම පෙන්නන්න. ඉතින් ඩයන්න මේ මොකද කරන්නේ මෙතන? අර බලන්න. අර ඩයිනසෝර්. ඩයිනසෝර් කෝ අර ඉන්නේ කන්දේ පහළ. ඩක්කුව ළඟ. ඇත්ත තමයි. ඩක්කුව උඩ අර රූකඩ පැංචා කුඩයක් අරගෙන දොඩම් කඩනවා. රූකඩ පැංචාගේ පපඩම් ඔක්කොම ඩයිනසෝර් අර රස කර කනවා. රූකඩ පැංචා ඩයිනසෝර් පස්සෙන් එළවෙනවා. ඩයිනසෝර් දඩබඩ ගාලා හයියෙන් පැන යනවා. රූකඩ පැංචා කුඩේ අරන් පස්සෙන් දුව යනවා. ඩයිනසෝර් ඩක්කුව ඇතුලේ හිමීට හැංගෙනවා. ඩකුව තල්ලු වෙලා ඩක ගාගෙන ඈතට යනවා ඩයිනසෝර් නගලා. ඩඩඩ ඩකඩකඩ ඩඩ ඩකඩකඩා ඩයන්න ඩකඩකඩ ඩයන්න ඩකඩකඩා ඩඩඩ ඩයිනසෝර් ඩඩඩ ඩඩඩ කුව ඩඩඩ ඩකඩක ගාමින් ලියමු අපි ඩකඩකඩ යන්න දැන්. ලියන්න බලන්න ඩයන්න ලියන්න ඩකඩකඩ යන්න දැන්. ඩයන්න ඩකඩකඩ යන්න ඩකඩක ලියමු අපි දැන්. ලියන්න හැමෝම ඩයන්න දැන්. ලියන්න හැමෝම ඩයන්න දැන්. යමු අපි තනකොළ පිස්සට යමු. සුරංගනාව යන්න අකුරු යාළුවෙක් තනකොළ බිස්සාසේ උඩට පිංචි තමයි ඔයාලගේ ඊළඟ අකුරු යාළුවා නා. හරියටම නම කිව්වොත් මූර්ධජන. අර තනකොළ ලියන්නේ නයිහාමිගේ පෙනේ ලියන්නේ මූර්ධජන. මූර්ධජන. අන්න වැටුණ තනකොළ පිස්සට මූර්ධජන. අන්න තනකොළ පිටත් තියනවා. තනකොළ බිස්සි තනකොළ පෙත්ත
පුතා රුන් රුංගාමින් මුහුණ පිසිනවා. නයිහාමි අර හිමි හිට එනවා. තනකොළ පෙත්තගේ ණය ඉල්ලනවා. තනකොළ පෙත්තා දැන් හැංගෙනවා. මුහුණත් වහගෙන බයි අඬනවා. නයිහාමිට හරි කේන්ති එනවා. පෙනය පුම්බගෙන බැන බැන යනවා. නා මුර්ධජන නා මුර්ධජන මුර්ධජන මුර්ධජන. හා බව මෙහෙන්න යන්න එපා. ඒ පැත්තට නයි හම්ටි කේන්ති ගිහිල්ලා ඉන්නේ. යන්න එපා නයා ළඟට. නන්නන්න මුර්ධජන නන්නන්න තනකොළ නන්නන්න මුර්ධජන නන්නන්න පෙනය නන්නන්න මුර්ධජන නන්නන්න මුහුණ නන්නන්න මුර්ධජන නන්නන්න ණය නන්නන්න නන්නන්න නයන්න මුර්ධජන නන්නන්න නන්නන්න නයන්න මුර්ධජන. මුර්ධජන යන්න ටිකක් අමාරුයි. ලියලා අත හුරුවෙමු අපි දැන් මුර්ධජ යන්න ලිව්වා මන්. නන්නන්න යන්න ලිව්වා මන්. නන්නන්න මුර්ධජන යන්න ලිව්වා මන්. ලිව්වා මන්. දැන් අපි කොතනද කරන්නේ? හැංගි මුත්තන් කරුද? අන්න හරි අපි හැංගි මුත්තන් කරමු. ඉතින් කවුද හැංගෙන්නේ? කවුද හොයන්නේ? ඔයාලා හැංගෙන්න මං හොයන්නේ. හැංගුණාට ඉස්සෙල්ලා හැංගෙමු. හරි හැංගෙමු. ඔන්න එහෙනම් 1යි 2යි 3යි. කටුර මින්න. ගස්ලබු මෙන්න. ජම්බු මෙන්න. ටයරය කුව මෙන්න. තනකොළ ඔන්න. කකජ තඩන. කගජ තඩන. දැන් හොඳටම මහන්සි. අපි මෙතන වාඩි වෙලා ඉඳමුද? වාඩිගෙමු. මින්න හැමතැනම කරවල වීගෙන යනවා. හරියට රෑ වෙන්න වගේ. අර බලන්න අහසත් කරවල වෙලා. හරියට රෑ වගේ. පිංචි අර බලන්න. අර අහසේ ඈත. අහසේ ඇති මොනවද? අර බලන්න. ඇත්ත තමයි. ඇත්තටම කවුද? ඒ පුංචි තරු කැටයක්. අනේ පුංචි තරු බබෙක්. ලස්සන තරු බබෙක්.
කෙතුරුලට වෙලා නිදි කුමරී නතුරා හුරතලේට හිනෙහි නැලවෙන් මගේ රන් පුතා මල් පෙත්තක නැලවෙමින් රසහිනක පාවෙමින් පුතුහින එන හැටි බලන්න හන්ද මාමා මියවිත් අන්න තරු බබා අන්න තරු බබා ඇවිල්ලා මේ තමයි ඔයාලගේ සිංහල හෝඩියේ ඊළඟට ඉන්න අකුර තා. ඊළඟ අකුර තා. අනේ අන්න තයන්නයි තරු බබා යාළු වෙලා. ඒ කොහෙද යන්නේ? සිල්ලම් කරනවා වගේ. තල්මස් පැටියා තරු බලන්න හිතිලා තනියම උඩට ආවා. ආස සෙල්ලම් කරමින් හිටි තරු බබා දැකලා තල්මස් පැටියාට ආස හිතුණා. තල්මස් පැටියා තරු බබාව අල්ලගන්න උඩ පැන්නා. තවත් උඩ පැන්නා. එතකොටම තරාදියක තිබුණු තක්කලි ගෙඩියක් පෙරලිලා ඇවිත් තල්මස් පැටියාගේ ඔළුව උඩට වැටුණා. තක්කලි ගෙඩිය වැදිලා තල්මස් පැටියාට තරු පෙනුණා. තරු ඇත්ත තමයි. තරු හරි ලස්සනයි. තත්තත්තා 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 තරුව තත්තත්තා 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 තරේ මහ තත්තත්තා 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 තක්කලි තත්තත්තා 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 තරාදිය තරු 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 තරුතා තල් මහ තක්කලිතා තත්තත් තත්තත්තා තයන්න තත්තත්තා තරු තරු අහසේ තරු දිලිසෙනවා. තරු අහසට මට යන්න හිතෙනවා. ගියොත් තයන්නත් අහසේ ලියනවා. තයන්නේ අහසේ තියලා එනවා. Uy, kasava. ඇයි මොකද? Mini දලඹුවෙක්. දලඹුවෙන් ඔව් දලඹුවෙක් මේ බලන්න. දම් පාට දලඹුවා. දම් පාට දංගෙඩි. දම් පාට දංගෙඩි 10ක්.
දම් පාට දලඹුව දම් පාට දංගිනි 10ම කාලා. ඔව් දම් පාට දලඹුවගේ දත් 10ම දම් පාට වෙලා. ද මේ තමයි ඔයාලගේ ඊළඟ අකුරේ යාළුවා ද. කවුද මේ අකුරේ යාළුවා? ද. ද 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 දම් පාටේ දංගෙඩි කන්නට මන් ආසයි. දම් කෑවම දත් දම් පාටයි. දම් පාටට රස දංගෙඩි කාලා දයන්න ලියන්න මන් ආසයි. දයන්න ලියන්න දන්නවද? දන්නව ලියන්නද? දංගෙඩි වාගේ දම් පාටින් දත් ලියනවා මන්. දත් ලිව්වා මන්. නංගි නංගි නට එනවා නලාව අරගෙන නංගි පිඹිනවා නලාවේ තාලෙට නයා නටනවා නංගි තව නලා පිඹිනවා නයා නටනට ළඟටම එනවා නංගි බලලා පෙන්නලා දුවනවා. අන්න නයිහාමි නලාව පිම්බෙනවා. මෙන්න නයන්න. මේ තමයි ඔයාලගේ ඊළඟ අකුර යාළුවා. හරියටම නම කිව්වොත් දන්තජන. මීට කලින් කියා දුන්නේ මූර්ධජන. මේ දන්තජන. සිංහල හෝඩියේ නයනු දෙකක් තියෙනවා. එකක් මූර්ධජන අනික දන්තජන. Na dantej mi nayanne dantej nanana mi nayanne dantej nanana mi nayanne dantej සුරංගනාවි. එතකොට නයා ලියන්නේ මොන නයන්නෙන්ද? නයා ලියන්නේ දන්තජන යන්නේ. ඒ උනාට පෙනය ලියන්නේ මූර්ධජන යන්නේ. දැන් මට තේරුණා. සමහර වචන ලියන්න දන්තජන යන්නේ, සමහර වචන ලියන්න මූර්ධජන යන්නේ. හරියට හරි. පිංචිට හොද්දට තේරුණා. අපිට තේරුණා. අපේ සිංහල හෝඩියේ නයනු දෙකක් තියෙනවා. එකක් තමයි මූර්ධජ, අනික නම්මයි දන්තජ. දැන් ලියන්නේ දන්තජ, මේ ලියන්නේ දන්තජ. දන්ත දෙනා ලියන්න, දැන් දන්නවා ලියන්න. තේ පාට පහක පබළු මාලයක් දාගෙන පත්තර ගොඩ උඩ ඉඳගෙන පපඩම් කනවා. පත්තර ගොඩ පහළ ඉඳන් පහනේ එළියෙන් ටික
ටික පණු පැංචෙක් හොරෙන් පරණ පළතුරු කනවා. පණු පැංචෙක් හොරෙන් පරණ පළතුරු කනවා. මෙන්න මේ බලන්න. ඔයාලගේ සිංහල හෝඩියේ ඊළඟ අකුර පා. මේ තමයි පා. පා 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 පා. පප්පා 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 පළතුරු පප්පා 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 පබ්බලු පප්පා 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 පහන පප්පා 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 පප්පඩම් පප්පා පට්ටය පප්පා පනුවා පප්පා පත්තර පප්පා සුරංගනයි මටත් පුළුවන් පයන්න කියන්න. මම ලියලා පෙන්නන්නද? හා පෙන්නන්නකෝ එහෙනම්. පයනු ලියනවා මන් ඔන්න බලන්න. පපඩම් කාලා දැන් ලියමු පයන්න. හෙමින් පයනු පහක් ලියන්න. පයනු ලියා මහන්සි නම් පළතුරු කන්න. හා කන්න කලින් අත් හොඳට සෝදන්න ඕනේ. පළතුරුත් හොඳට සෝදන්න ඕනේ. පළතුරු ඇතුලේ පණු පැංචෝ ඉන්නවද කියලා බලන්නත් ඕනේ. ඇත්ත තමයි. යමු අපි පොකුණට යමු. බංකුවට සීනි බනිස් දෙකක් තියෙනවා. බනිස් එපා බත් ඕනේ බබා අඬනවා. බටුමියා බටය දිගේ බිමට බහිනවා. බකමුණා බලා ඉන්නවා. පිංචි මේ තමයි ඔයාලගේ ඊළඟ අකුරු යාළුවා බා. මේ තමයි බා. එන්න බලන්න. මෙන්න මෙහෙම තමයි බා ලියන්නේ. ඔන්න බලන්න. බා 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 බනිස් බා 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 බබා බා 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 ba 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 bangku ba 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 bakamuna ba 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 bat ba bataya ba bala bandaka batumiya bayanne liyala balmu bayanne banis kakak bayanne man liyane babayanne එන්න බයන්න බයනු ලියා බලන්න බයක් නැතුව ලියන්න දැන් පුළුවන් බයන්න බනිස් බයන්න බණ්ඩක්කා බයන්න බකමුණට බයදුවයි බබ බයන්න පිංචිට කියන්න පුළුවන්ද මේ අකුර කවුද කියලා? හොඳට හිතලා බැලුවොත් කියන්න පුළුවන්. මල්
මයන්න. ඒ තමයි මයන්න. හරියට හරි. පිංචි හරියටම හරි. මේ තමයි මයන්න. මල්ලි ලියන්නේ මයන්නේ. මල්ලි ලියන්නෙත් මයන්නේ. මකුලුවා, මයිනා, මනමාලි ලියන්නෙත් මයන්නේ. ඇයි මම ලියන්නෙත් මයන්නේ. නේද සුරංගනාවි? හරියට හරි. මම ලියන්නේ මයනු දෙකයි. මයන්න. මමයි මයන්න. මනමාලි වගේනේ මයන්න. මලක් තියෙනවා, මල්ලි ඉන්නවා, නටුවෙන් කඩලා මල මට දෙනවා. ඒ මල මම මගේ කුණ්ඩේ ගහනවා. මකුළු හාමි අර මට හිනෙනවා. සුරංගනාවි මටත් පුළුවන් මයන්න ලියන්න. මම ලියලා පෙන්නන්නද? හා ලියන්න කොහෙනම්? කෝ බලන්න. හරියට හරි. පිංචි හරියටම ලිව්වා. බොහොම හොඳයි. පිංචි දැන් අකුරේ යාළුවෝ ගොඩක් අඳුරනව නේද? ඔව් දැන් ගොඩක් හදනවා. මේ ඉන්නේ. ඔන්න බලන්න. इ इ उ उ ए ए ओ ओ गज तड्डन पब्बम. පිංචිට මතකයිද ලියන හැටි? කග්ගච්ච තඩන පබ්බම. මට මතකයි. මම ලියලා පෙන්නන්නද? ඔන්න බලන්න. කයන්න ලියන්න දන්නවා මන්. ගයන්න ලියන්නේ ගඟ වාගේ. ජයන්න ජම්බු වගේ ලියවේ. තයන්න නම් ලේසිම ලේසි. ඩයන්න ඩයිනසෝර් වගේමයි. වෘත ජනයන්න මේ වාගේ. තයන්න ලියනවා මන් තනියෙන්. දයන්න ලියනවා දම් පාටින්. දන්තෙජ නයන්න නංගි වගේ. පයන්න පපඩම් කරස් බරස්. බයන්න ලියන්න බය නෑ මන්. මයන්න මල වගේ ලිව්වා දැන්. කගජ තඩන ඔක්කොම යාළුවෝ මට මතකයි. තඩන පබම අකුරු යාළුවෝ දන්නවා මන්. තත්තත්ත තරුව දත් දම්පාට නයි හාමි පප්පඩම් බැකමුණා මල් තදන පපම දන්නවා මන්. ලල්ලල්ලා ලලලලලා ලල්ලල්ලා ලලලලලා ලල්ලල්ලා ලලලලලා ලලලලලලලලලලා. බොහොම හොඳයි. පිංචිලා දැන් අකුරු ගොඩක් දන්නවා. ඔව් අපි දැන් අකුරු යාළුවෝ ගොඩක් දන්නවා. අනේ සුරංගනාවි දැන් අපිට කතාවක් කියලා දෙන්නකෝ. අනේ ඌ කතාවක් කියන්න ඕනි. හරි එහෙනම් මං අකුරු කතාවක් කියන්නද? හා කියන්න අකුරු කතාවක් කියන්න. හා ඔන්න එහෙනම් අහගන්නකෝ. හරි අපි අහගෙන ඉන්නේ.
ඔන්න එකමත් එක රටක එක කන්දක් තිබුණා. එක දවසක් උදේ ඉර පායනකොට ඈත ආකාශයේ ඉඳලා කවුද ඉකිලිලා ආවා. ඒ යෝධ උකුස්ස ඉකිලිලා ඇවිත් කන්ද උඩ තිබුණු අඹ ගහ උඩ වැහුවා. ඊට පස්සේ අඹ ගහ උඩ ඉඳගෙන වටපිට බැලුවා. එතකොටම ඊට ටිකක් ඈතින් කවුදෝ අඬන සද්දයක් ආවා. කවුදෝ අඬනවා. උකුස්ස ආයෙත් ආගෙන හිටියා. ඒ සද්දේ ආපහු ආවා. ඔන්න එතකොටම උකුස්ස දැක්කා. මොකද්ද? ඕලු පොකුණ ළඟ පුංචිම පුංචි ඌරු පැංචියෙක් අඬනවා. ඊ කියා අඬනවා. ඌ කියා අඬනවා. ඔළුව අල්ලගෙන අඬනවා. උකුස්ස චුට්ට ඌරු පැංචි ළඟට ආවා. ඌරු පැංචියෝ ඇයි අඬන්නේ? ඔයාට මොනවද ඕනේ? උකුස්ස ඇහුවා. මට ඔලු මලක් ඕනේ. මගේ ඔලුවේ ගහගන්න. ඌරු පැංචි අඬා කිව්වා. අයියෝ ඔලු මලක්ද ඕනේ? මම දෙන්නම්. උකුස්ස ඉක්මනට ඉගිලිලා ගිහින් ඕලු පොකුණෙන් ලස්සන ඕලු මලක් කඩලා ඌරු පැංචිට දුන්නා. ඌරු පැංචිට හරි සතුටුයි. එයා ඕලු මල ඔළුවේ ගහගෙන සතුටින් කෑ ගහමින් කැලේට දිව්වා. ඌරු පැංචිට ස්තුතියි කියන්න අමතක වුණා. නෑ ආපහු ඇවිත් ස්තුතියි කිව්වා. අනේ සුරංගනාවි අපිට ඊළඟට අඳුන්වල දෙන්නේ කවුද කියන්නකෝ. මං දැන් ඊළඟට අඳුන්වලා දෙන්න යන්නේ ඊළඟ අකුරු යාළුවා. ඒ තමයි යා. ඉන්නකෝ මං ඇඳලා පෙන්නන්න. මේ තමයි යා. මේ යයන්න ඉතින් ඔය කොහෙද යන්නේ? යයන්න කොහෙද යන්නේ? යයන්න පොඩි යයන්න යන්න එපා යන්න. යතුරු කටට පොඩි යතුර දමනවා. යතුරෙන් හිමිහිට දුරක් අරිනවා. ඇඳ යට හැංගි යකා බලනවා. හැංගි බයි ඉන්නවා. බබාට හොඳටම බඩගිනි වෙනවා. යකෙක් කන්න බඩගිනි කියනවා. බබාට බයවි යකා අඬනවා. යකා බය වෙලා පැනලා දුවනවා.
යතුර යයය යයය යකා. යකාට බය නෑ මම. යකා තමයි මට බය. යකා බය වෙලා දුවද්දි යයන්න ලියනවා මම. ලියනවා. ලියන්න දන්නවා. කියවන්නත් දන්නවා. දන්නවම දන්නවා. දැන් නම් බඩක් ගිනි වගේ. බඩගිනි. කන්න මොකුත් තිබුණා නම්. අන්න රඹුටන් ගහක්. හරියට හරි රම්බුටාන් ගහ. කුරුල්ලෝ පිරිල වට කරගෙන රම්බුටාන් කනවා. දෝල යම්. යමු. අපි තේ පැත්තට යමු. අන්න රයන්න. පිංචි අන්න රයන්න. පිංචි මේ තමයි ඔයාලගේ ඊළඟ අකුර රයන්න. රයන්න මොකද මේ රඹුටන් ගහසි හැංගිලා? මම මේ රස රම්බුටාන් තෝරනවා. රස රම්බුටාන්? ඔව්. රස රතු රම්බුටාන්. රතු රඹුටන් රසම රසයි පැණි බේරෙනවා. රංචු කුරුළු රංචු රඹුටන් කනවා. කුරුළු රංචු රඹුටන් ටික ඔක්කොම කනවා. ගහ යට අපි කට ඇරගෙන බලා ඉන්නවා. රස රඹුටන් කන්න අපට ආස හිතෙනවා. රබන් ගහලා අපි ටිකක් ඉල්ල ගන්නවා. රම්බුටන් රතු රම්බුටන් රතු පාට රංචුව රව් රබාන. රතු රම්බුටන් රයනු වගේ ලස්සනයි. රස කර රම්බුටන් කා රයනු ලියමු ඉන්න දැන්. රවුමක් මං අඳිනවා. උඩට ඉරක් ගන්නවා. හරි ලේසි මට ලේසි මන් රයන්න ලියනවා. සුරංගනාවි මොනවද මේ ගෙඩි? මේ තමයි ලබු. ඒවා රසට උයන්න පුළුවන්. මේ තියෙන්නේ ලණු වලින් බැඳලා. මේ ලයන්නනේ. අපි බය වුණා. ලබු වැල් ඇස්සේ නේද හැංගිලා හිටියේ. මම හැංගිලා හිටියේ බය කරන්න බය වුණා. මේ ලයන්නද? පිංචි මේ තමයි ඔයාගේ ඊළඟ අකුර යාළුවා ලයන්න. හරියටම කිව්වොත් දන්තජලා. සිංහල හෝඩියේ නයනු දෙකක් වගේම ලයනුත් දෙකක් තියෙනවා. එකක් මූර්ධජ ලයන්න, අනික් එක දන්තජ ලයන්න. දන්තජලා. ලයන්න. සුරංගනාවි ලබු ලියන්නෙත් ලයන්නේ නේද? හරියට හරි. ලබු ලියන්නේ ලයන්නෙන්. ලණුව ලියන්නෙත් ලයන්නෙන්. සුරංගනාව එතකොට ලංකාව ලියන්නෙත් ලයන්නේ නේද? හරියට හරි පිංචි හරියටම හරි. ලංකාව ලියන්නෙත් ලයන්නෙන් තමයි. ලංකාව අපේ රට. හරියටම නම කිව්වොත් ශ්‍රී ලංකාව. අපේ රටේ නම ශ්‍රී ලංකාව. ඔව් සුරංගනාව මන් දන්නවා අපේ රට ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව හරි ලස්සනයි. අපේ ශ්‍රී ලංකාවට මම ආදරෙයි. ලංකාව මගේ රට. ලබු ගෙඩිය. ලනුව. දන්තජලා. දන්තජලා.
ලයන්නේ ලයන්නේ දැන් තිචි ලයන්නේ ලලේ 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 ලියනවා මන් ලයන්නේ ලයන්නේ ලියන්නේ ලේසි බලන්න ලයන්නේ ලියනවා මන් කුලයක් අරගෙන මන් වගේ බල බල ලයන්නේ ලියන්නේ ඔක්කොම දැන් වඳුරු පැංචා වතුර වලට අතින් ගහනවා. පුංචි වලස් පැංචියෙකුගේ ඇඟේ වදිනවා. වතුර මොකද වහිනවාද පැංචි බලනවා. වඳුරු පැංචා හොරා වගේ වලිගේ වන්නනවා. පුංචි වලස් පැංචිට හරි කේන්ති යනවා. වඳුරු පැංචා hina වෙවි පැනලා දුවනවා. මෙන්න අකුරු යාළුවෙක් වඳුරු පැංචගේ වලස් පැංචිගේ ඇඟි වැදලා බිම වැටුණා. මේ වයන්නනේ. වයන්න වතුරට වැටිලා. පිංචි මේ තමයි වයන්න. අපි හොය හොය හිටපු ඊළඟ අකුරු යාළුවා. වා මේ වයන්නද? ඔව් මේ වයන්න. මෙන්න මෙහෙම තමයි ලියන්නේ. ඔන්න බලන්න. වා වඳුරා වා බලෙහා වතුර වහිනවා. ඇයි වලලු? ඇත්ත තමයි. වලලු වතුර වයන්න වයන්න බලිගේ වනයි වයන්න වලලු වයන්න වයන්නේ මන් දන්නවා මන් වයන්නේ ලියනවා වයනු ලියා බලනවා මක තව ලියනවා වතුර වගේ වයන්නේ හරි ලේසි වයන්නේ වලලු වගේ වයන්නේ දන්නවා මන් ලියන්නේ මගේ නම යා මගේ නම ලා දන්ත ජල වා මගේ නම අන්න සරුංගලයක් නෑ ඒ සමනලේ. නෑ සරුංගලයක් නෑ සරුංගලයක් නෑ ඒ නූලක් ඇදගෙන යන යෝධ සමනලේ. හරි අපි ළඟට ගිහින් බලමු. හරි අපි බලමු. අපි නූල එල්ලිලා යන්. සරුංගලයක්ද සමනලයක්ද අන්න සුරංගනාව යනවා මේ පැත්තට. සුරංගනාව මේ සමනලයක්ද සරුංගලයක්ද? මේ සමනලයෙක් වගේ සරුංගලයක්. සමනලයෙක් වගේ සරුංගලයක්. සමනලෙක් වගේ සරුංගලයා. මෙන්න සයන්නත් ඉන්නවා. පිංචි මේ ඉන්නේ ඔයාලගේ ඊළඟ අකුරු යාළුවා සුරංගනාවි. සරුංගලේ පටන් ගන්නත් සයන්නේ නේද? එතකොට සමනලේ පටන් ගන්නත් සයන්නේ? පිංචි හරියටම හරි. සමනලයයි සරුංගලයයි දෙකම පටන් ගන්න සයන්නේ. සයන්නෙන් පටන් ගන්න වචන තව ගොඩක් තියෙනවා. පිංචි කියන්න බලන්න. සමනලයා සරුංගලය සපත්තුව සබන්
සමන් පිච්චමල්. සුරංගනාවි අනේ අයිමස් අයන්න ලියලා පෙන්නන්නකෝ. සමනලයා වගේ තමයි. සයන්න හරි ලස්සනයි. හොඳට බලා ලියන විට සමනලයා වගේමයි. අනේ සුරංගනාවි මටත් ආසයි සයන්නක් ලියන්න. මමත් සයන්නක් ලියන්නද ඔය වගේ. ආලියන්න කොහෙන? සමනලයා වගේ තමයි. සයන්න හරි ලස්සනයි. හොඳට බලා ලියන විට සමනල්ලු හරි ගොඩයි. Samanalaya saman pijamal sarungale sapatuwa saban samanalaya sarungale samanalaya sarungale. මෙන්න හයන්න. මේ තමයි ඔයාලගේ ඊළඟ අකුර යාළුවා. හයන්න. හයන්න? හඳ මාමා. හඳ මාමා. කොහෙතකොට හඳ මාමාගේ හඳ ආවා. හඳ ආවා. අන්න හඳාව බිමට පනිනවා. හඳේ ඉඳන් හඳ ආවා බිම්මට පනිනවා. තන බිස්සේ හතු හතරක් පිපි තියෙනවා. හඳ ආවට හතු හතරම කන්න හිතෙනවා. හපලා හතු හතරම රසද බලනවා. හඳ මාමා හඳ ආවා hatu hatara haya haraka hana mama hana hawa hatu hatara haya haraka. හතයි හතයි හතු හතයි අඳහාවට හතු හතයි හයයි හතයි හරි හැඩයි මමයි. හඳ ආවට හතු ගොඩයි හතු හොයලා හති වගේ සිරිසිරිගා පොද වැටෙයි වැස්සක් එන්නට වගේ. ඔන්න පිංචි බලාකුළු දිය වෙලා වැස්සක් වැටෙනවා. යමු අපි ඉක්මනට යමු. වැස්සක් ඇත්ත තමයි. යමු අපි ඉක්මනට යමු. මේ අකුරු යාළුවෙක් නේද? පිංචි දන්නවද මේ කවුද කියලා? මේ තමයි ඔයාලගේ ඊළඟ අකුර යාළුවා. ලයන්න. එතකොට මේනෙත් ලයන්නේනේ.
බොහොම හොඳයි. පිංචිට හොඳට මතකයි. අපේ සිංහල හෝඩියේ නයනු දෙකක් වගේම ලයනුත් දෙකක් තියෙනවා කියලා මම ඉස්සෙල්ලත් කිව්වනේ. එකක නම දන්තජලා අනික නම මූර්ධජලා. එතකොට මේ ඉන්නේ දන්තජලා මේ ඉන්නේ මූර්ධජලා. මෙන්න මෙහෙම තමයි ලියන්නේ. මූර්ධජලා අපි දෙන්නා යාළුවෝ ලයනු ලයනු යාළුවෝ ලා 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 යාළුවෝ ලා 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 යාළුවෝ මගේ නම දන්තජලා යන්න මගේ නම මූර්ධජලා යන්න අපිව හොඳට බලා ගන්න එපා ඔන්න වරද්දන්න සුරංගනාවි මූර්ධජලා යන්නෙන් පටන් ගන්න වචන මොනවද? මූර්ධජලා යන්නෙන් තමයි ළමයා ලියන්නේ. ගොඩක් වචනවල මූර්ධජලා යන්නේ මැදට හරි අගට හරි. වලාකුළ, නලාව, සුළඟ, කොළ. එතකොට සුරංගනාවි කුකුලා ලියන්නේ. කුකුලා ලියන්නෙත් මූර්ධජලා යන්නේ. ළමයෙක් ඉන්නවා. නලා පිඹිනවා. වලාකුළක් අර බය වී යනවා. සුළඟක් එනවා. කොළ නැලවෙනවා. කුකුලා කොක් කොක් දැන් අඬලනවා. ලල්ලල්ලා 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 ළමයා ලල්ලල්ලා 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 වලාකුළ ලල්ලල්ලා 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 නලාව ලල්ලල්ලා 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 කුකුලා කලය පැලය වළඳ සුළඟ. අපි සිංහල හෝඩියේ ලයනු දෙකක් තියෙනවා. එකක් තමයි මූර්ධජ අනික තමයි දන්තජ. මන් ඒ දෙක දන්නවා දෙකේ වෙනස දන්නවා. මූර්ධජලා ලියන හැටිත් මන් හරියට දන්නවා. ලියමුලා යන්න මේ මූර්ධජලා යන්න. පුළුවන් දෙයි බලන්න මූර්ධජලා ලියන්න. ලා 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 ලල්ලලා ලලල ලලල ලල්ලලා ලලල 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 ලලලා. කවුද ඔය? කවුද මේ? ඒ කවුද? එළියට එන්න බලන්න. පිංචි මේ තමයි ඔයාලගේ පුංචි සිංහල හෝඩියේ අන්තිම අකුර. හරියට බින්දුවක් වගේ. ඔව් මේ බින්දුව අයන්නත් එක්ක ලියුවොත් අං. දයන්නත් එක්ක ලියුවොත් දං. ටයන්නත් එක්ක ලියුවොත් තං. මයන්නත් එක්ක ලියුවොත් මං. දැන් තේරුණා නේද? මට දැන් තේරුණා. තව අකුරු යාළුවෙක් එක්ක ඉන්නකොට තමයි හරියට කියවෙන්නේ. අන් දන් ටන් ටින් ටුන් ටන්. හරි නේද? හරියට හරි. ටින් ටින් ගානා හොඳ පොඩි ලේනා අම්මට ලංගී දන් ගෙඩි කෑවා. ඒ දැක හඳයා අං දෙක උස්සා ටං ටං ගාමින් ගෙච්චිසෙලෙව්වා. කියන්නේ මේ මගේ නමයි. බින්දුවක් වගේ මම තමයි. අන්තට්ටුව ලියනා විටදී
පිංචි දැන් පුංචි සිංහල හෝඩියේ අකුරු යාළුවෝ ඔක්කොම අඳුරනවා. ඒ කියන්නේ ශුද්ධ සිංහල හෝඩියේ අකුරු 32ම දන්නවා. අකුරු 32ම දන්නවා. ඒ කියන්නේ අකුරු යාළුවෝ ඔක්කොම දන්නවද මන්? ඔව් පිංචි දැන් ශුද්ධ සිංහල හෝඩියේ අකුරු යාළුවෝ ඔක්කොම දන්නවා. අපිත් අකුරු දන්නවා. හොඳයි එහෙනම්. එයාලගේ නම් හරියටම මතකද බලමු. අපිට මතකයි. අපි කියන්න. හරි. ඔන්න එහෙනම් මම පෙන්නනකොටම කියන්න බලන්න මේ කවුද කියලා. හරියට හරිනේ. මෙච්චර වෙලා කියා දීපු ඔක්කොම ටික පිංචිලා හරියටම කිව්වා. හරිම හොඳයි. හරි අපි ඔක්කොම හරි. ඔන්න දැන් පිංචිට ශුද්ධ සිංහල හෝඩියේ අකුරු ටික ඔක්කොම හම්බ වුණා. මෙතන ඒ අකුරු යාළුවෝ ඔක්කොම ඉන්නවා. ඉන්නව නේද? දැන් පිංචිට අකුරු යාළුවෝ ඔක්කොම ටික හම්බ වුණානේ. දැන් ඉතින් අපි ගෙදර යමු. අම්මා පිංචිව හොයනවත් ඇති. එත්ත තමයි. අම්මා මාව හොයනවා ඇති. යමු අපි දැන් ගෙදර යමු. එන්න අකුරු යාළුවෝ ඔක්කොම ඉන්න අපි ගෙදර යන්නේ. අපේ අම්මට ඇඳුම් ගලා දෙන්න. අකුරු ලස්සනයි පුංචි අයට ආදරෙයි. එන්න උඩ පනින්න අකුරු හරි හොඳයි. රංචු අකුරු වෙන්නේ හෝඩි පොත වගේ. පේලි යන්නේ කෝච්චිය වගේ. මේ තියෙන්නේ පුංචි අපේ සිංහල හෝඩිය. ඒකට කියනා හරි නම ශුද්ධ හෝඩිය. අකුරු 32ක් තියෙන අපේ හෝඩිය. මන් දැන් හරියට දන්නවා අකුරු ඔක්කොම. අයනු යාළු. ඊයනු දැන් මම දන්නවා අකුරු. කවුද දන්නේ අකුරු ලියන්න? අපි දන්නවා අකුරු ලියන්න. කෝ බලන්න අකුරු ලියන්න. මෙන්න අපි ලිව්වා හරිද බලන්න. අකුරු දන්නවා. අකුරු ලියනවා. හරිම ලස්සනයි ලියලා ලස්සනයි. අකුරු ලස්සනයි ලිව්වා හරි තමයි. අකුරු ලස්සනයි අකුරු හරි පිංචි
වෙලා මාව හොයනවා. පිංචිගේ අම්මා බය වෙලා අපිටත් බොනීද දන්නේ. අනේ කවුරුත් දැක්කේ නැද්ද? මගේ චූටි දූ තවම ආවේ නෑ ගෙදර. අම්මා බය වෙලා අඬනවා. මගේ චූටි දූ පිංචි. මේ ඉන්නේ මගේ චූටි දූ මගේ පිංචි. කොහෙද ගියේ මෙච්චර වෙලා? කොහෙද ගියේ මෙච්චර වෙලා? මම කොච්චර හෙව්වද? මම ගියා ටිකිරි සුරංගනාවිත් එක්ක අකුරු යාළුවෝ හොයන්න. අකුරු යාළුවෝ? ඒ කවුද අකුරු යාළුවෝ?